GT3 drone එකයි GT3 drone එක මේක GT3 drone එක iPro mini drone එක මේක ඒ දෙකම GT3 drone එකයි GT3 drone එකයි iPro drone එකයි දෙකම එකම drone එක තමයි එකම drone එක පොඩ්ඩක් වෙනස් මේකේ පොඩ්ඩක් ලා පාට හුරුයි මේක බොඩි එක එකම drone model එකක් තමයි GT3 model එකයි iPro model එකයි දෙකම මේක iPro i1 Pro කියන එක මේක GT3 UAV දෙකම එකම drone එක තමයි මම හිතන්නේ මේ assemble කරන company තමයි වෙනස් වෙලා තියෙන drone දෙකේම එකම drone එක control එකත් එකම දෙකේම control එක එකම control එක තියෙනවා किसी का नहीं सकना देखिए मेरे कंट्रोल लेगा तब इन D10 की मॉडल लेगा ये मॉडल लेगा मेरे बतामा मेरे ड्रोन में बतामा एक कंपनी तमा असेंबल करने कंपनी तमा देखिए मेरे क्या कहती है එකම පේපර් ගයිස් ඉන්නේ එකම ඇප් එකෙන් තමයි දෙකම එකම එකෙන් තමයි රන් වෙන්නේ ड्रोन එකේ නම් විතරයි වෙනස් ड्रोन දෙකම එකයි මේ ड्रोन එක මේ එකම ප්‍රමාණය එකම සයිස් කැමරා ක්වොලිටි එකත් එකම कैमरा क्वालिटी में ड्रोन देखिए मैं मेकी पॉड्डा पार्ट पॉड्डा कलर रिकॉर्ड मे कलर का पॉड्डा पेडी एक भी तरह से होती है इंटरनेट ना මේ ड्रोन වල කැමරාව මේ අපිට මේ ड्रोन වල කැමරාව මේ හසුරවන්න පුළුවන් රිමෝට් එකෙන් මේ ආකාර ड्रोन එක ඔන් කරන ඉස්සර මේ ආකාර පොඩ්ඩක් අදයි එතන ड्रोन එක මේ ආකාරයට තප්පර දෙකක් තුනක් ඇද්දි ඔන්න එනවා ඊට පස්සේ रिमोट एक ऑन कर गाने रिमोट में यहाँ कर ऑन कर करते हैं ड्रोन के में लीवर है पंप लीवर है इधर पकड़ कर ड्रोन के कनेक्ट ना ड्रोन के ड्रोन के बात ड्रोन की बैटरी बहला ड्रोन कनेक्ट लाती है ड्रोन के बैटरी बैग को हम ड्रोन
ඩ්‍රෝන් එකේ මේ අවස්ථාවේ බැටරි බහලා තියෙන්නේ. ප්ලයි කරලා ඉවරලා තමයි මේ ගන්න වීඩියෝ එක. මේ ඩ්‍රෝන් එක සාමාන්‍යයෙන් මිනිත්තු 6-10 ප්‍රමාණයක් මේ ඩ්‍රෝන් එකෙන් 6-10 ප්‍රමාණයක් ප්ලයි කරන්න පුළුවන්. මීටර් 100ක වගේ දුරක පියාසර කරන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකට. ඒ වගේම මේකේ කැමරාව සාමාන්‍ය පැහැදිලි සාමාන්‍ය මේ ගානට ගන්න පුළුවන් ඩ්‍රෝන් වල කැමරා වල සාපේක්ෂව සාමාන්‍ය පැහැදිලි කැමරාවක් තියෙනවා. මේ ආකාරයට බැටරිය ගලවලා වෝල්ට් 3.7 මිලි ඇම්පියර් 1800ක බැටරියක් තියෙන්නේ. මේක බ්‍රෂ් මෝටර්ස් වලින් තමයි මේක ෆ්ලයි වෙන්නේ වැඩ කරන්නේ. චාර්ජින් කේබලයක් තියෙනවා. බැටරි charge වෙද්දී රතු පාට බල්බ් එකක් පත් වෙනවා. charge වෙලා ඉවර වුණාම රතු පාට බල්බ් එක off වෙනවා. charge වෙන්න සාමාන්‍යයෙන් පැය 2ක් වගේ යනවා.